සරණයි. ඉතින් මම තමයි SLS Food නාලිකාව. ඉතින් අලුත් දෙයක් අරගෙන අනිවාර්යයෙන්ම හැමදාම වගේ නිරන්තරයෙන් කොට වදිනවා. ඉතින් අද බලමුද මොනවද අපි අලුතෙන් හදන වීඩියෝ එක කියලා. අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ලෙහෙසියෙන්ම වත්ත පිටියේ තියෙන පළතුරකින් හදන බීම් එකක් ගැන. ඔයාලා දන්නවද බිලින්? මේ තියෙන්නේ බිලින්. මම මේ දෙකට පැලුවා. පළලා මම තියාගත්තේ. ඉතින් අතර මම දෙකට පැලුවේ ඇතුළේ සත්වරෙම ඉන්නවනම් බලන්න ඕනේ ඉඳා. ඉතින් මේක ලංකාවෙන් තමයි අපේ මහත්තයෙක් මට ගෙනලා දුන්නා අද ලංකාවේ ඉඳලා ආපු එක්කනේ. ඉතින් අතර මට ගොඩක් ස්තුතිවන්ත කරනවා මේ වෙලාවේ. ඉතින් මේ බිලින් ග්‍රෑම් 250ක වගේ තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මම සීනි ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. ඒ වගේම අයිස් කැට, ඒ වගේම මේ තියෙන කොකෝ පවුඩර්, මේ තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් එක. ෆ්‍රෙෂ් මිල්ක් එක ගත්තා ඔයාලට කිරිපිටි ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එවන ලුණු කුඩු ස්වල්පවත් අපිට ඕනි කරනවා. මේක ඉතාමත්ම ගුණදායක ප්‍රණීත බීමයක් තමයි මම මේ අද හදන්න යන්නේ. ඔයගොල්ලෝ මේක ඇත්තටම මේ විදිහට බීම හදලා බීලා නැහැනේ. බලන්න හදලා බීලා. හරිද? මේකෙන් හරිම ගුණාත්මක භාවයක් තියෙනවා. මම හිතනවා මේ ඒක දන්න කට්ටිය දන්නවා. මම කියන්නම් මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ පියවරට බලමු මේ බීම එක ඉස්සෙල්ලාම හදන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම බෙන්ඩර් එක ලෑස්ති කරගත්තා. හරිද? ඉතින් අත්‍තරම දැන් මේ බිලින් කියන්නේ රුධිර පීඩනය, ඒ වගේම මම මේ බ්ලෙන්ඩර් එක ලෑස්ති කරගත්තා. බිලින් වල තියෙනවා සීනි නියාමනය කිරීම, රුධිර පීඩනය, ඒ වගේම මේකේ C විටමින් ගොඩක් තැම්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැස්ස, එම්බිරිසා වගේ දේවල් වලට ඉතාමත්ම වැදගත් මේ ඖෂධි මේ ෆෘට් එක. හරිද? මිනිස්සු මේක ගැන දන්නේ නැහැ. මේ සමහරකට මේක මාළු වෙලා කනවා, සත්තා වේලලා සමහර කැම්බරට වගේ තියා ගන්නවා. ඉතින් බලන්න හදලා මේ විදිහට බිලා දැන් මේ දවස්වල ගස්වල ඉදිලා වැටලා යනවා. ඉතින් හදලා බලමු. ඉතින් මෙන්න මම මේ ටික දා ගන්නවා මේ බ්ලෙන්ඩර් එකට. හරිද? මම එකතු කර ගන්නවා මේ අයිස් කැට ටික මේකට. ඊට පස්සේ මම සීනි ටිකක් එකතු කර ගන්නවා. ඔයගොල්ලන්ට සීනි අඩු වැඩි කරගන්න මම දාන ප්‍රමාණය දාන්න එපා. සීනි ඔයාලා අඩු වැඩි කරගන්න. ඔයාලා සීනි අඩුම සීනි තියනවා නම් අඩුම කරලා සීනි දාගන්න. නැත්නම් සීනි නැතුව හදාගත්තත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි? ඒ වගේම මම මේ කොකෝ පවුඩර් ටිකත් මම මේකට එකතු කරගන්නවා. කොකෝ පවුඩර් නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නම් පුළුවන් කසකස ටික එකතු කරගන්න. ඒ වගේ. අපි ලුණු ටීස්පූන් කාලක් විතර වගේ මේ වගේ පොඩ්ඩක් කාලකට අඩුවෙන් චුට්ටක් දශමයක එකතු කරගන්නවා. හරිද? තා චුට්ටක් අපි දාමු. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේ කිරි එක මේකට. ඔන්න. දැන් මේක සම්පූර්ණයෙන්ම බ්ලෙන්ඩර් කරන්න ස්මූත් වෙනකම්. හරි? ඔන්න. ඔන්න බලන්න බිලින් ජූස් එක. ඉතින් හරිම සුවඳයි. පෙරන්න කිසිම දෙයක් නැහැ මේකේ. හරි? ඔයාලා බ්ලෙන්ඩර් එකේ අවුලක් තියෙනවා නම් පෙරන්න වෙනව නම් පෙරලා ගන්න ගැටලුවක් නැහැ. නමුත් මේකේ පෙරන්න දෙයක් නැහැ. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්ම මේ රස කියන්නේ මේක හරිම හෙල්ති. හරිම හෙල්ති. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න බලන්න. මම ඉතින් ග්ලාස් දෙක ලෑස්ති කරගත්තා. බලන්න කොහොමද කියලා. බිලින් ජූස් එක බීලා බලන්න රස කොහොමද කියලා. හරිම රසයි, හරිම ගුණයි මේක. very good, very good tasty. හරි? එහෙමනම් හදලා බලන්න අලුත් දෙයක් කියලා දුන්නා. බිලින් තියෙන ඕන තරම් වතු වල ඔයාලට කඩේ ගන්නත් පුළුවන්, වෙළඳ පොලෙත් තියෙනවා. ඉතින් එහෙනම් හදලා බලන්න අනිවාර්යයෙන්ම රස කියන්න මේකේ. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්, නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්න හම්බෙමු තවත් අලුත් වීඩියෝකින් නිරන්තරයෙන්ම අලුත් දෙයක් කරගෙන ඔයාලගේ නිවන කොට වදිනවා. ඉතින් හැම දිනකටම තෙරුවන් සරණයි. ඔන්න අපි හදපු බිලින් වලින් හදපු ජූස් එක. ඉතින් බලන්න